අයිබන් සුබ දවසක්. මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ මගේ අදහසක් නෙමෙයි ගොවි මහත්මයෙකුගේ අදහසක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න කියලා මට ඔහුගේ පොඩි ඉල්ලීමක් තිබුණා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ මගින් ඔයාලට මේ දැනුවත් කිරීම සිදු කරන්නේ. ඇත්තටම ඔහු කියනවා ලොකු ට්‍රැක්ටරේද පොඩි ට්‍රැක්ටරේද ඒ කියන්නේ රෝද 4 එකද රෝද 2 එකද සීසෑම සඳහා වඩා වැදගත් කියලා කියන්නේ කියලා. ඇත්තටම වැලි සහිත කුඹුරු එක ඒ කියන්නේ මඩ සහිත ස්වභාවය අඩු කුඹරක හානවා නම් මේ ලොකු ට්‍රැක්ටරය රෝද 4 එක පොඩි අත් ට්‍රැක්ටරය ඕනම එකකින් සීසාලා කුඹුරු වැඩ කරගත්තට ගැටලුවක් නැහැ කියලා මේ ගොවි මහත්මයා කියනවා. නමුත් එරෙන කුඹුරක් තියෙනවා නම් ඒ කියන්නේ මඩ සහිත පොළවක එරෙන කුඹුරක් තියෙනවා නම් ඒ පොළව සහිත කුඹුරට ලොකු ට්‍රැක්ටරය දාලා කාලයක් සීසාන්න එපා කියලා තමයි මේ ගොවි මහත්මයා ප්‍රකාශ කරන්නේ. නමුත් මහවැලි කලාපවල ඒ කියන්නේ පොළොන්නරුව අනුරාධපුර ඒ කියන්නේ අම්පාර කුරුණෑගල දිස්ත්‍රික්කවල වගේ නම් මේ ලොකු ට්‍රැක්ටරේ දාලා සීසෑම ලොකු ප්‍රයෝජනයක්. මොකද වැඩ ඉක්මනින් කරගන්න පුළුවන් පොඩි ට්‍රැක්ටරයට වඩා වැඩ ඉක්මන්. ඒක ගොඩක් වටිනවා. නමුත් අනිත් පළාත්වල එරෙන කුඹුරු තියෙනවා මඩ සහිත කුඹුරු තියෙනවා. ඒ කුඹුරු වලට මේ රෝද 4 ට්‍රැක්ටරය දාලා ආපුවාම තවත් කුඹුර එරෙනවා කියලා තමයි මේ ගොවි මහත්තයාගේ අදහස. ඉතින් ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න. එරෙන කුඹරකට පොඩි ට්‍රැක්ටරෙන් කාලයක් හාද්දී එරෙන ස්වභාවය අඩු වෙන කියලා තමයි මේ ගොවි මහත්මයා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒ දුරට පොඩ්ඩක් හිතන්න. ඉතින් මම ඉදිරියේත් මේ වගේ වීඩියෝ අරගෙන එනවා. ඒ සඳහා මගේ channel එක subscribe කරන්න. ගොඩක් ස්තුතියි.